කවදාකවත් ඒ ප්‍රමිතියට පැමිණෙන්න බෑ ස්වාමීන් වහන්සේ බලාපොරොත්තු මට්ටමට මම මේ ස්ථාන රැඳී සිටිය යුතුයි කියලා ඔබ නතර වෙනවද? ඔබ පරාජ ජීවිතයක් ගත කරයි. ඉතින් මම කැමති අද දවසේ අපි එක එක්කෙනා අපේ ජීවිත ගැන සෝල්සි කරන්න සැලකිලිමත් වෙන්න ස්වාමීන් වහන්සේ බලාපොරොත්තු කුමක්ද? ඔබේ ජීවිතෙන් බලාපොරොත්තු කුමක්ද? ඔබේ ජීවිතය යම්ස්තියක් ස්වාමීන් වහන්සේ පෙන්වනවා නම් ඔබට ඉහළින් ඉන්න පුද්ගලෙක් යම්ස්තියක් පෙන්වනවා නම් ඔවුන් දකින්නවනේ යම්ස්තියක් ඔබ කැමතිද පිළිගන්න ඒ දේවල්? ස්වාමිනී මේකයි මගේ අඩුපාඩුව. හොඳම උදාහරණයක් අපි ගත්තා දාවි පිළිගත්තා. ඔව් උසස්ම ස්ථානයක ඉඳලා ඔහු පිළිගත්තා මම ඔබ වහන්සේ විරුද්ධව පව් කරා. ඔහු හැංගෙන්නේ නැහැ. අද කොතරම් දේවල් අපි සංගවනවද? කොතරම් දේවල් සංගවලා තිබෙනවද? කවුරුත් දන්නේ නැහැ මේ ස්ථානට එන හැම කෙනෙකුගේම ජීවිත ඔබයි දන්නේ. ඔබ දන්නවා ඔබ ගත කරන ජීවිත කුමක්ද කියලා. ඉතින් අපි පළමු පාඩමේ පළමු කොටසේ අපි ඉගෙන ගත්තා කොහොමද අපි පාපය ලෙස හඳුනාගන්නේ? තවත් කෙනෙකුට දොස් පවරන්නේ. අපි කියන්නේ මේක දෙවියන් වහන්සේ අපිට ඉදීමක් කරා. යක්ෂයා මේකට අපි දොස් තබනවා. නැත්නම් තවත් කෙනෙකුට දොස් තබනවා නෑ. කිසිම කෙනෙකුට දොස් තබන්න බෑ. ඔබයි ඒකේ වරදකාරය. ඔබ ඉදීමක් කරා පාපයට. යක්ෂයා ඔබගේ ජීවිතය ඇවිල්ලා ඒ පාපය ඔබ බන්ධනය කළා. ඔබට කිසිම නිදහසක් නැහැ. පස්සෙලීමෙන්ට කැමතිත් නැහැ. අද කොතරම් මිනිස්යන් මේ ආකාරයෙන් සංගුණ ජීවිත ගත කරනවද? ගොඩාක් දේවල් පේන්නේ නැහැ නේ. අපිට සමහර දේවල් පේන්නේ නැහැ. අපේ ජීවිතේ අපේ අඩුපාඩුකම් අපිට පේන්නේ නැති එක කොතරම් භයානක දෙයක්ද? සමහර අය කිව්වත් ඒකට වැඩි හැඟීමක් අවධානයක් යොමු කරන්නේ නැහැ. මම පුංචි කතාවක් කියන්න මම හිතනවා ඔයගොල්ලෝ ඇහුවා මේ දේ. පහුගිය දවසක මම දැක්ක මේ ප්‍රවෘත්ති වලට කියනවා මේ දේ. හරිද? එක පුද්ගලෙක් වාහනයක්ද මම දන්නේ බස් එකක්ද ප්‍රයිවට් බස් එකක් ඉන්නේ හරිද? අලියෙක් කපලා. හරිද? ඔයගොල්ලෝ දැක්කද මම දන්නේ. හරිද? අලියෙක් කපලා ඒ යද්දේව කියනවා මේ අලිය බලාගෙන කියනවා මේ රිදුරා කිව්වලු එයා දැක්කේ නැහැ කියලා. අලියව දැක්කේ නැහැ කියලා. හරිද? ඉතින් හරි පුදුම දෙයක් නේ. හරිද? ඒ වගේ මනුස්ස කියනවා මේ අලියව දැක්කේ නැහැ කියලා කියනවා නම් මිනිස්සුන්ව කොහොම දකින්නේ නැද්ද? හරිද? එච්චර විශාල සතෙක්ව දකින්නෙත් නැහැ පාරේ යනකොට මිනිස්සු. හරිද? බලන්න අද අර සමහර මිනිස්සුන්ට පෙනෙන්නේ නැහැ. හරිද? එතකොට ලොකු සතෙක් කියලා ඔහු දැක්කේ නැහැ. හරිද? ඒ වගේ ආකාරයකට සභාව පැමිණිලා සභාව දන්නේ නැහැ. නැත්නම් මිනිස්යන් දන්නේ නැහැ තමන්ගේ දුර්වල ස්ථානෙ මොකක්ද කියලා. තමන්ට පෙනෙන්නේ ඒ පුංචි දේවල් පවා තමන් දකින්නේ විශාල දෙයක් වුණා තමන් දකින්නේ දැකලා සමහර අය එතනම අවධානය යොමු කරන්නේ. ඒක පුංචි දුර්වලතාවයක් කමන්නේ ස්වාමීන් වහන්සේ සමාව දෙනවා. අද ඔබ කැමතිද කියන්ට ස්වාමිනී මගේ පාපේ මම හඳුනාගත්ත විතරක් නෙවෙයි ඒක නමම කනගාටු වෙනවා. දැන් දෙවනි කාරණා අපි එනවා වැරදි ක්‍රියාවන් ගැන කනගාටු වීම. සදාපස්තැලීමකදී පළවෙනි පාපය හඳුනාගත යුතුයි ඊළඟට වැරදි ක්‍රියාවන් ගැන කනගාටු වීමක්. කනගාටුවක් කියලා කිව්වා මම අර මුලින් කිව්ව විදිහට කනගාටුවක් කියලා කියන්නේ දුක් වීම පමණක් නෙවෙයි. දැන් මේ කනගාටුවේ වැරදි ක්‍රියාවන් කනගාටුව ගැන කතා කරන වෙලාවේදී ආකාර දෙකක් ගැන කතා කරනවා. අයි සමහර කට්ටිය කනගාටු වෙන්නේ පාපයක් කර වෙලාවේදී. දැන් කාරණා දෙකක් තියෙනවා මේ කනගාටු ගැන පළවෙනිට කියනවා ලෞකික ශෝකේ නැත්නම් ලෝකෙන් පැමිණෙනා කනගාටුව. හරි. දැන් මේක තමයි ගොඩාක් අය තමන්ගේ ජීවිතේ වරදක් කර වෙලාවේදී තමන්ට ඇති වෙන හැඟීම ඇවිල්ලා පළවෙනිට තමන් කනගාටු වෙනවා ලෞකික ශෝකයක් ඇතිව නිකන්. ඒක අදහස් කරන සමහර වෙලාවට මම කනගාටු වෙන්නේ මම පාපයක් කිරීමෙන් ඇති වුණ වරද ගැන මට මුහුණ දෙන්න බෑ ලෝකෙට. මම වරදක් කරා මට ලෝකෙට මුහුණ දෙන්න බෑ, මගේ නායකින්ට මුහුණ දෙන්න බෑ, මගේ සමාජයට මුහුණ දෙන්න බෑ. ඒකට තිබෙන ලැජ්ජාවෙන් හින්දා මම කනගාටු වෙනවා. ඔබ මොහොතකටත් ඔබ හිතන්නේ ඔබ කොතරම් දෙවියන් වහන්සේගේ නාමය අගෞරවයට පත් කරාද මේ තුලින් කියන දේ. ඔබට හැම වෙලේම හැංගෙන්නේ මට තිබුණා ලැබී තිබුණා ගෞරවය නැති වුණා. ඊට පස්සේ මා තුල පිළිගැනීමක් නැහැ. හැම කෙනෙක්ම දැනගත්තා මගේ ජීවිතේ මෙන්න ලෞකික ශෝකය. බොහෝ අය ලෞකික ශෝකය තුලින් පස්තැවෙන්න උත්සාහ කරනවා. ඒකේ අවසානය ඇවිල්ලා අධෛර්යමත්කම ඒ වගේම තමන්ව ප්‍රතික්ෂේප කිරීම අවසානය වෙන්න පුළුවන් තමන්ගේ ජීවිතය හානි කර ගැනීම.
තමන්ට මූණ දෙන්න බෑ. තමන් කළාව පාපය පුළුවන් තරම් වහගන්න උත්සාහ කරා. හැම කෙනෙක්ම දැනගත්තා. තමන්ට ඉන්න බෑ එක ස්ථානයක, යන්න බෑ ස්ථාන වලට මිනිස්සු දැනගත්තා. ඉතින් මොනා කරන්නේ? හොඳම දේ තමයි යක්ෂ කියන දේ ඔබගේ ජීවිත විනාශ කළා තමන්ට. අපි දකිනවා මේ වචනේ. මම මේ දේ කතා කරන්නේ ලෞකික ශෝකේ තුලින් ජීවිතයක් විනාශ කළ පුද්ගලෙක්. බලන්න යනවා සාවුල්ගේ ජීවිතේ. සාවුල් රජතුමා, ඊශාය පළවෙනි රජතුමා, ඔහුගේ ජීවිතේ ඔහු ආවස්ථානයකට ආධාරමත් වෙලා ඔහුගේ ජීවිතය විනාශ කරගන්න. දැන් මේකට තුඩු දුන්නා වූ දේවල් කීපයක් අපි බලන්න යනවා. නිකම්ම කෙනෙක් තමන්ගේ ජීවිතය හානි කරගත්තේ නැහැ. අද සාවුල් රජතුමාගේ තිබුණ නොයෙකුත් දේවල්, ඒ දේවල් දකින්න වෙලාවේදී ඔහු තේරුම් ගත්ත වෙලාවේදී ඔහු කැමති වුණේ නැහැ එදින් හැරෙන්න. අපි බලමු පළවෙනි සාමුවෙල් පොතට පෙරලලා 15 වෙනි පරිච්ඡේදය අපි කියමු බලන්න. මම විශ්වාස කරනවා ඔබට මේ දේ ගොඩාක් උපකාර වෙයි. පළවෙනි සාමුවෙල් 15 වෙනි පරිච්ඡේදය 24 වෙනි පදයේ. කවුරු එක්කනේ ඉන්නව කියනවා 24 15 එක සාමුවෙල් 15 24 15 වෙනි පරිච්ඡේදයේ 24 වෙනි පදයේ. පහළවේ 23යි 24යි කියවන්න බලන්න. 23 24. පළවෙනි සාමුවෙල් 15 වෙනි පරිච්ඡේදයේ 23යි 24යි. සාවුල් ස්වාමී කතා කොට මම කවුරුනි? මාර්ගස්ථාන මම දැනට ගායවි ඔවුන්ගේ හඬට කීකරු බැරි ස්වාමීන් වහන්සේගේ ආඥාවද ඔබගේ වචනයද කඩගෙන. ඔව්. දැන් මෙතන බලන්න. ඔය කියනවා ඔය පිළිගන්නවා මම පව් කරා. හරිද? දැන් මේ ස්ථානේ ඔය කියන්නේ මම පව් කරයි කියලා කියන්නේ ඔහුට හඟවනවා ඔහුගේ රජකම නැති වෙන්න යනවායි කියනවා ඔහුදී. සාමුවෙල් කියනවා ඔබ දෙවියන් වහන්සේ විරුද්ධව ක්‍රියා කරන මේ ලංකදී ඔබගේ රජකම නැති වෙන්න යනවා. ඒ වෙලාවේදී ඔහු පිළිගන්නවා. ඔහු බය වෙනවා එක අතකින්. ඔහු කියනවා මම පව් කරා සෙනගට බය වුණා මම. සෙනගට බය වෙලා ඔවුන්ගේ හඬට කීකරු වුණා. අපි කොතරම් අද දේවල් අපි සෙනගට බයෙන් හින්දා සෙනගට තිබෙනා බයක් හින්දා අපි සමහර දේවල් දෙවියන් වහන්සේ අකීකරුව ක්‍රියාවලින් වල දෙනවද? සෙනග තිබෙනා බයින්, මනුෂ්‍යයන්ට තිබෙනා බයින්. ඔබට ඇති වෙනවා ආකාශය මම කොහොමද මුණ දෙන්නේ? මම කොහොම මේ සෙනගට මුණ දෙන්නේ? ඉතින් ඔබ ඒ දේ පස්තලි නොවි ඔබගේ හදවතේ තබා ගන්නවා. ඔබ කැමති නෑ. ඉතින් අද දවසේ මේ සා බාන්තුලා පළවෙනිම සාවුත්මත්ව මම පව් කරා. පව් කරයි කියලා ඒ නිගමනට පැමිණියේ මොකක් හින්දාද? ඔහු දැනගත්තා ඔහුට ඉදිරියට තිබෙන්නා වූ ඒ අභියෝගය. හැබැයි ඔහුගේ සිත දැඩිව තිබුණයි කියලා කියනවා. මේ ස්ථානේ. ඔහු කැමති වුණේ සමහර දේවල් කරන්නට. සමහර ඒකට ගතියුතු පියවරන් ගන්න ඔහු කැමති වුණේ. ඔහු බැලුවා ඒ දේ වහලා ඔහු සෙනගවත් හොඳින් තියාගන්න, තමන්ගේ රාජ්‍යකමත් ආරක්ෂා කරන්න හැමතිම ඔහු බේස් දරුවා. නමුත් ඔහු කැමති වුණේ ඔහුගේ පාපය පිළිගෙන එම් පස්තැලි වෙලා යටහත් වෙලා ස්වාමීන් වහන්සේ ගන්නට කීකරුවන්ට. ඉතින් අපි තවත් ඉදිරියට යන්න බලන 15 වෙනි පරිච්ඡේදයේ 28 වෙනි පදයට එනකොට මොකද මෙතන සාවුල්තුමා කියන්නේ? සාවුල් රජතුමා කියන්නේ. එක සාමුවෙල් 15:28. ඒකේ සාමුවෙල් උන්ට කතා කළ ස්වාමීන් වහන්සේ අද ඊශ්වර රජකම ඔබේ හැරෙන්න පිටට වඩා යහපත් වූ ඔබේ අසල්වාසීන්ට දී තිබේ. අවසි නමක් කියවන්න. ඇත ඊශ්වරගේ පරාක්‍රමයන්ව බොරු නොකියන සේක. නොදැන සේක. මාක්සාවේ පැවැති උන්වහන්සේ මිනිසෙක් නොවේ කීවේ. හරි කොහොමද මේ ස්ථානේ කියනවා ඔහු දැනගත්තා ඔහුගේ රාජකම පැහැරගෙන ඌට වඩා යහපත් කෙනෙක්ට දෙන්න යනවා කියලා. ඒ වෙලාවේදී ඌ තවත් වාක්‍යයක් කිව්වා මම දන්නේ මෙතන මේ පදේ මේ ස්ථාන සඳහන් කරනවා. ඌ කියනවා මාගේ සෙනග වැඩිමාල්න් ඉදිරියේ මට ගෞරවය දීම. මාගේ දෙවියන් ස්වාමීන් වහන්සේ නමස්කාර කරන පිණිසත් මාව හැරිය මෑනවා. හරි ඌ තවත් බලාපොරොත්තු වෙනවා ඔහුගේ සෙනග ඌට ගෞරවය දක්වයි කියලා. ඔහු මෙවැනි දුර්වලතාවයක් තුලින් යන වෙලාවේදී මෙවැනි පාපයක් කර තිබෙන වෙලාව ඌ තාමත් බලාපොරොත්තු වෙනවා සෙනග උන්ට ගෞරවය දක්වයි. ඔහු කැමති මේ මට්ටමේ සිටින්න. ඔහු කැමති නෑ පස්තැවිලි වෙන්න. ඉතින් බලන්න පුළුවන් කෙනෙක් ලෞකිකම පස්තැවිලීමකට
ශෝකයට පත් වුණ වෙලාවේදී ඔහු දරන ආකල්පය ඇවිල්ලා හැම වෙලේම මම කැමති නෑ